අද ලස්සන බ්ලොග් එකක් අරගෙන එන්න හිතුවා. යුනිවර්සිටි එකත් නිවාඩු නිසා මං මේ දවස්වල ඉන්නේ ගෙදර. අපි හැමෝම උදේට නැගිටලා හරිම කාර්යබහුල ජීවිතයක්නේ ගත කරන්නේ. හැබැයි නිදහස් දවසක් ආවම දවස පටන් ගත්තෙම ෆෝන් එක බලන වෙනුවට අපේ වත්තට ගිහින් ගහක් කොළක් දිහා බලලා නැවුම් හුස්මක් ගන්න එකෙන් මං හිතනවා මුළු දවසම පොසිටිව් විදිහට තියාගන්න ලොකු උදව්වක් වෙනවා කියලා. ඒක අපේ ස්ට්‍රෙස් එක අඩු කරන්න තියෙන හොඳම තෙරපි එකක් විදිහට තමයි මම දකින්නේ. උදේ 9ට විතර මම නැගිටලා වත්ත පිටිය පොඩ්ඩක් ඇවිදලා මං මේ කරන්න උදේ මිදුල අතු ගන්න එක. හැමදාම කාර්යබහුල ජීවිතයක් ගත කරන අපි උදේ නැගිටිනවා, යුනිවර්සිටි එකට යනවා, ආපහු එනවා, ආයෙත් බෝඩින්මට ඇවිත් කන්න දේවල් හදාගෙන කාලා බීලා තමන්ගේ වැඩ ටික කරගෙන ඉවර කරලා නිදා ගන්නවා. ඔය ජීවිතෙන් මිදෙන්න හම්බ වෙන්නේ මෙන්න මේ වගේ කීප දවසක් විතරයි. දැන් නම් මං ඉන්නේ වහලේ උඩ. අපේ රඹුටන් ගහේ රඹුටන් හැදලා තියෙන ඔයගොල්ලෝ දැක්කනේ. මම මේ නගින්නේ රඹුටන් කඩන්න බලාගෙන නෙවෙයි. වහලේ උඩ තියෙනවා කෙක්කක්. ඒ කෙක්ක අරගන්න කියලා හිතාගෙන තමයි මම මේ වහලෙට නැග්ගේ. හැබැයි මම රඹුටන් ටිකකුත් කෑවා. දැන් මං මේ ඉන්නේ වොෂ් එකක් දාලා නාලා කරලා හොඳට පිරිසිදු වෙලා ඇවිල්ලා මේකප් එක දාන්න කලින් කන්න එපැයි නේද? ඔයත් කාර්යබහුල කෙනෙක් නම් සතියට එක දවසක් ඔයා වෙනුවෙන් ඔයා වෙන් කරගන්න. හැබැයි මට නම් එහෙම නෑ. සතිය දවස් 5ම යුනිවර්සිටි යනවා. සැටර්ඩේ සන්ඩේ ක්ලාසස් කරනවා. ඉතින් ටයිම් එකක් නැති වුණත් මෙන්න මේ විදිහට නිදහස් ටයිම් එකක් ආවම මම ස්පෙන්ඩ් කරන්නේ එක හරිම සැහැල්ලුවෙන් සතුටින්. කාලා ඉවර කරලා මං යනවා මගේ චූටි මේකප් එක දාගන්න. පුංචි මහරි දෙයකට හදිසියකට පාරට ගියත් මෙන්න මේ වගේ මේකප් එකක් දාගන්න නැතුව යන කෙනෙක්ද ඔයත්? ඇයි ළමයි අපි මේ වගේ සිම්පල් මේකප් එකක් දාන්නේ? අපි මේකප් එකක් දාන්නේ කාටවත් පේන්න නෙවෙයි. ගෑනු ළමෙක් විදියට තමන්ට තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ට තමන් ගැන ලොකු ආත්ම විශ්වාසයක් සහ ලස්සනක් දැනෙන්න තමයි මේකප් එකක් මෙන්න මේ වගේ චූටියට දාන්නේ. මම්මගේ සිම්පල් මේකප් එකක් දාගෙන දැන් තමයි මේ මම බයික් එකේ ගෙදරින් පිටත් උනේ. ආව ළමයි මේ තියෙන්නේ මොකක්ද? මේ කොහෙද? මේ ගැන විස්තර මම වෙනම බ්ලොග් එකකින් අරගෙන එන්නම්. ජීවිතේ අපි හැමෝටම ලොකු හීන තියෙනවා. ඒ හීන ටිකෙන් ටික හැබෑ වෙනවා. තමන්ගේ ඇස ඉස්සරහා දකිද්දි දැනෙන සතුට වචන කරන්න බෑ. ඔයාලත් ඔයාලගේ හීන වෙනුවෙන් හැමදාම පොඩි හරි උත්සාහයක් ගන්න. එතනත් චුට්ටක් බලලා ඒ වැඩේ ඉවර වුණාට පස්සේ මං ආවා වෙන්න හබීබි චුට්ටක් බලලා යන්න. තව දෙයක් තමයි ළමයි මං හැමතිස්සම කියනවා වගේ අපි කැමති ආදරණීය මොහොතවල් හරිම සතුටින් නිදහසේ ගත කරන්න තමයි මං කැමති. අයිස් පැකට් එකක් කාලා පොඩි කයියක් දාගෙන ඉන්න ගමන් මං හිතුවා මෙයාවත් අල්ලගෙන චූටි ෆේස් පැක් එකක් දාන්න. ගොඩක් අය දන්නවා ඉතින් කෝපි ෆේස් පැක් එක. මේකට ඕනි කරන්නේ කෝපි කුඩු ටිකක්, ඇලෝජෙල් පොඩ්ඩක් සහ සීනි විතරයි. ගෙදර තියෙන අඩුම මුද්‍රව්‍ය වලින් කරන්න පුළුවන් හොඳ ෆේස් පැක් එකක් සහ ස්ක්‍රබ් එකක්.
පැක් එක දානකොට අපිට යෝගට් එකක් මී පැණි චුට්ටක් වගේ සහ දෙහි ගෙඩියක් වගේ අරගෙන මික්ස් කරන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. හැබැයි මේ වෙලාවේ තියෙන අඩුම අමුද්‍රව්‍ය වලින් තමයි අපි දෙන්න මෙන්න මේ ෆේස් පැක් එක සහ ස්ක්‍රබ් එක හදලා යට ඇප්ලයි කරන්න යන්නේ. ඔයා හදාගත්ත මෙන්න මේ ස්ක්‍රබ් එක හොඳට පිරිසිදු කරපු ඔයාගේ මුහුණේ ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්සර් එකක් හරි භාවිතා කරලා පිරිසිදු කරගත්ත මුහුණේ හිමීට තවරගෙන රවුම් ආකාරයට මෘදුව පිරිමදින්න ඕන. මේ මගින් ඔයාලට පුළුවන් ඔයාගේ හමේ තියෙන මැරුණු සෛල ඉවත් කරලා අලුත් සමක් ලබා ගන්න සහ සතියට දෙපාරක් වගේ කාලයක් ඇතුළත භාවිතා කිරීමෙන් සම පැහැපත් කරගන්න ස්වභාවික සත්කාරයක් තමයි මේ කෝපි ස්ක්‍රබ් එක සහ කෝපි පැක් එක. ගොඩක් වෙලාවට පිරිමි ළමයි තමන්ගේ හම ගැන හිතනවා හොරයිනේ. හැබැයි දූවිල්ල අවුවේ යන නිසා එයාලගේ හමත් ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඔයත් ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ටත් සතියකට සැරයක් හරි අල්ලගෙන මේ වගේ නැචරල් ෆේස් පැක් එකක් දාන්න. එයා එක්කත් කාලේ ගත කරලා මං ආපහු ආවා අපි කලින් ගියපු තැනටම. ඉතින් එතනට ඒ වෙනකොට අපේ අම්මයි තාත්තයි අපේ සුද්දත් ඇවිල්ලා හිටියා. ඒ කරලා ඉතින් එතන වැඩ ඉතුරු ටිකත් බලලා ගෙදර ආව එක තමයි කරේ. අලුත් vlog එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.